නියමිත කාල සීමාවන්වලදී බ්‍රේක් ඔයිල් මාරු කළ යුත්තේ ඇයි? දැන් මේ සමහරක් ආයතනවල එක එක කාල සීමාවන් සඳහන් කරලා තියෙනවා මේ බ්‍රේක් ඔයිල් බොටල් වල සහ නැත්නම් අන්තර්ජාල මූලාශ්‍රවල නොයෙක් කාල සීමාවන් සඳහන් කරලා තියෙනවා මේ බ්‍රේක් ඔයිල් මාරු කළ යුතු. දැන් මේ වර්ත් වගේ ඒවා තියෙන්නේ අවුරුදු නිෂ්පාදනය කළ අවුරුදු 2ක් ඇතුළත කියලා හෝ නැත්නම් කිලෝමීටර් 40000. ඊට පස්සේ ඔයි සීකන් වගේ ඒවා තියෙන්නේ කේත් කිලෝමීටර් 40000 හෝ අවුරුදු 2ක් ඇතුළත මාරු කරන්න කියලා. ඊට පස්සේ ලොක්විඩ් ඩෙල්ෆි අපි දන්න කියන බ්‍රෑන්ඩ් ඒවා ඊට පස්සේ තව නොයෙක් ජාතිය දේවල් මාකට් එකේ අපිට ගන්න තියෙනවා. මේ හැම එකකටම තියෙනවා නිෂ්පාදිත කළා තියෙන එක එක්ස්පයර් වෙන එහෙම නැත්නම් වාහනයට පාවිච්චි කරාට පස්සේ මෙච්චර කාලෙකදී ඒක මාරු කරන්න ඕන කියලා සඳහනක් කරලා තියෙනවා. ප්‍රධානම දේ වෙන්නේ බ්‍රේක් පද්ධතියේ ක්‍රියාත්මක අවස්ථාවේදී අධික ලෙස තාපයට නිරාවරණය වෙනවා. ඒ අවස්ථාවේදී බ්‍රේක් ඔයිල් වලට ජල වාෂ්ප එකතු වීම සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රධාන කාරණය. ඊගාවට අභ්‍යන්තර කොටස් සියුම් කොටස් වල ගෙවී යාම නිසා ඒ අංශ එකතු වෙන්නේ බ්‍රේක් ඔයිල් වලටම තමයි. මෙහෙම අපි බ්‍රේක් ඔයිල් මාරු නොකර දිව්වොත් වෙන්නේ ABS යුනිට් වලට බ්‍රේක් පම්ප් වලට හානි වෙනවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තට බලපෑම වෙන්නේ බ්‍රේක් පද්ධතිය හරියට ක්‍රියාත්මක නොවීම. ඒ කියන්නේ බ්‍රේක් වල කාර්යක්ෂමතාවය සිදුවීම අඩු වෙනවා. කාර්යක්ෂමතාවය අඩු වෙන බ්‍රේක් පද්ධතිය. ඒක නිසා අනිවාර්යෙන් අදාළ සීමාවන් වලදී බ්‍රේක් ඔයිල් මාරු කරගන්න. ඒ වගේම අදාළ ඩොට් අගය පමණක් භාවිතා කරන්න.